එක්දහස් 974 දෙසැම්බර් මස 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මස්කෙලිය අහස දෙදරුම් කෑවේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මහා පිපිරුමකින්. අති නවීන රේඩාර් පද්ධති, පළපුරුදු නියමුවන් සහ කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ දෙවන්ත ගුවන් යානයක් නාදුනන බලවේගයකට හසු වූවක් මෙන් සප්ත කන්‍යා කඳුමුදුනේ වෙදුනේ ඇයි? අදටත් විසඳී නැති මේ අබිරහස් ගුවන් අනතුරේ සැඟවුණු ඇත්ත මෙයයි. ලිලි පොඩ්ඩක් ඉන්න. ලිලි මට අද හිතට මොකද්ද අමුතු බයක් දැනෙනවා. හරියට හුස්ම ගන්න තමාරුයි වගේ. ඔයා යන්න කලින් මේක දෙන්නයි මම දුවගෙන ආවේ. මේක හරිම ලස්සනයිනේ. ඒත් අයියා මේ තරම් කලබල වෙලා. මම මේ යන්නේ මගේ සාමාන්‍ය ගමනක්නේ. මම දන්නවා ලිලි. ඒත් මේක ඔයාගේ ළඟ තියාගන්න. ලංකාවට ලෑන්ඩ් කරපු ගමන් මට කෝල් එකක් දෙන්න. ඔයාගේ කටහඬ ඇහෙනකන් මම ඉන්නේ ගින්දර උඩ වගේ. හරි. මම පොරොන්දු වෙනවා. කටුනායකට ගොඩ බැස්ස ගමන් මම කෝල් එකක් දෙන්නම්. පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. KLM ගුවන් සේවය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රැට් සහ විට්නී එන්ජින් වලින් සමන්විත PHMBH ලෙස ලියාපදිංචි කළ මෙම මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC-8 වර්ගයේ යානය තුළ ශුද්ධ වූ මක්කම වන්දනා කිරීමේ උදාර අරමුණින් හජ්ජි සැමරීමට පිටත් වූ බැතිමතුන් 182ක් සහ පළපුරුදු නියමු හෙන්රික් ලෑම් ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ගමන් කරමින් සිටියා. සුබ දවසක් සියලුම දෙනාට. ගරුඩා ඉන්දුනීසියා ගුවන් සේවය වෙනුවෙන් මාටින් එයා 138 යානයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම ඔබේ ප්‍රධාන ගුවන් සේවිකා ලිලික් හරවාටි. අද අපි යන්නේ අතිශය පූජනීය ගමනක්. ඔබ සැමගේ හජ් වන්දනාව සාර්ථක වේවා කියා අප මුළු කාර්ය මණ්ඩලයම ප්‍රාර්ථනා කරනවා. අපේ යානයේ දැන් සුරාබයා සිට ශ්‍රී ලංකාවේ කටුනායක බලා ගමන් ආරම්භ කරනවා. ඉන්පසු අපි ජෙඩා බලා පිටත් වෙනවා. කරුණාකර ඔබගේ අසුන් පටිතද කරගන්න. ඔබ සැමට සුබ ගුවන් ගමනක්. ලෝක ගුවන් ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේත් නොමැකෙන කළු පැල්ලමක් තබූ මාටින් එයා 138 ගුවන් යානිය ඉන්දුනීසියාවේ සුරාබයා සිට ජෙඩා බලා සිය ගමන ආරම්භ කළා. ගමන අතරතුර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නතර කිරීමට නියමිතව තිබූ මෙම යානය එදින රාත්‍රී 16:30 පමණ කටුනායක පාලක මැදිරිය සමග සම්බන්ධ වෙමින් ගොඩ බැස්වීමේ අවසරය ලබා ගත්තා. ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ළඟාවීමට මිනිත්තු කිහිපයක් තිබියදී ගුවන් පාලක මැදිරිය සහ නියමුවන් අතර සිදු වූ අවසන් සංවාදයන් අතිශය තීරණාත්මක විය. පස්වරු 16:30 පමණ කටුනායක පාලක මැදිරිය මගින් යානයට ගොඩ බැසීම සඳහා අවසර ලබා දුන් අතර පසුව වෙනත් පාලකවරයෙකු විසින් යානයට අඩි 5000 දක්වා පහත්වන ලෙසත් අඩි 8000 මට්ටමේදී නැවත වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.
පස්වරු 16:44 වන විට පාලක මැදිරිය යානයට අඩි 2000කට පහත්වීමට අවසර ලබා දී ධාවනපතය දර්ශනීය වූ වහාම ඒ බව දැනුම් දෙන ලෙස නියමුවන්ට උපදෙස් දුන්නේය. එහෙත් නියමුවන් විශ්වාස කළේ තමන් දැනටමත් ගුවන් තොටුපළට ඉතා ආසන්නව සිටින බවයි.